සුබ දවසක්. අපි සුරතල් සතුන් සම්බන්ධව කටයුතු කරන පශු වෛද්‍යවරු. ඉතින් අපේ සංගමය තමා Association of Companion Animal Practitioners Sri Lanka. එහෙමත් නැත්නම් ACAPSL. අපි තමයි වසාවා World Small Animal Veterinary Association. එහෙමත් නැත්නම් ලෝකයේ ඇති සුරතල් සතුන් සම්බන්ධව කටයුතු කරන පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතයෝ. ඒ විතරක් නෙමෙයි අන්තර්ජාතික තවත් සංගම් කීපයකම අපි සමාජිකත්වයේ දරනවා. අපේ සංගමයේ ප්‍රමුඛතම කාර්යයන් තමා සුරතල් සතුන්ගේ සෞඛ්‍ය සම්බන්ධව කටයුතු කිරීම. ඒ වගේම සුරතල් සතුන්ගේ සත්ව සුභශාදනය පිළිබඳව කටයුතු කිරීම. ඒ වගේම ඔබේ ප්‍රදේශයේදී ඔබ හමුවන ඔබේ සුරතලාගේ සෞඛ්‍ය සම්බන්ධව කටයුතු කරන ඔබේ පශු වෛද්‍යවරයාගේ දැනුම අන්තර්ජාතිකව සම්බන්ධ වෙමින් දැනුම යාවත්කාලීන කරන එක. ඉතින් ඒ ප්‍රමුඛතම කාර්යයන් වලට අමතරව ප්‍රජා සෞඛ්‍යදී විශේෂයෙන්ම ලංකාවේ ජල භීතිකා මර්ධනය සම්බන්ධවත් අපි ප්‍රමුඛතම කාර්යයක් අපේ සංගමේ සමාජිකයන් විසින් සිදු කරනු ලබනවා. ඉතින් අපි කාලාන්තරයක් තිස්සේ දැකපු දෙයක් තමයි ලංකාවේ සුරතල් සතුන් සම්බන්ධව පශු වෛද්‍යවරු තමන්ගේ දැනුම යාවත්කාලීන කරගත්තට ලංකාවේ සුරතල් සතුන් සම්බන්ධව කටයුතු කරන පශු වෛද්‍යවරු නවීනතම දැනුම ලංකාවට ගෙන ආවට සුරතල් සතුන් සම්බන්ධව කටයුතු කරන ඔබ, ඒ කියන්නේ සුරතල් සත්ත්ව ලෝලීන් සහ සත්ව හිමිකරුවන් ඒ දැනුම පිළිබඳව යාවත්කාලීන වෙනවා ප්‍රමාණය මදි කියලා. ඉතින් මෙන්න මේ තියෙන හිඩස පුරවන්න සුරතල් සතුන් සම්බන්ධව කටයුතු කරන පශු වෛද්‍යවරු එකතු කරලා වෙට් චැට් කියන මේ YouTube channel එක පටන් ගන්න. ඉතින් අද ඉඳලා පටන් ගන්න මේ YouTube channel එකේදී ඔබේ ප්‍රදේශයේ ඉන්න ඔබගේ සුරතල් සතුන් සම්බන්ධව කටයුතු කරන පශු වෛද්‍යවරයා, ඒ වගේම ලංකාව පුරා විසිරී සිටින විවිධ ශාස්ත්‍ර සම්බන්ධව නිපුණත්වයකට ආපු සුරතල් සතුන් සම්බන්ධ පශු වෛද්‍යවරු මේ YouTube channel ඔස්සේ ඔබ හමු වෙනවා. ඉතින් ඔබට පුළුවන් වේවි ඉතා පහසුවෙන් ඔබ සතුව ඔබට අවශ්‍ය වන සුරතල් සතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව දැනුම, ඒ වගේම ලෙඩ රෝග පිළිබඳ අවබෝධය වඩා යාවත්කාලීන කරගන්න වගේම ඔබ සතුව තියෙන යම් දුර්මත ලෙඩ සම්බන්ධව තියෙන වැරදි අවබෝධයන්, ඒ වගේම බෙහෙත් සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව තියෙන නොපැහැදිලි තැන් පැහැදිලි කරගෙන ඔබේ සුරතලාගේ සෞඛ්‍ය වඩා හොඳ තැනකට ගේන්න. ඉතින් අද ඉඳලා අපිත් සමග එකතු වෙන්න කියලා අපි ACAPSL Association of Companion Animal Practitioners Sri Lanka සංගමයේ විදිහට ඔබගෙන් ඉල්ලා සිටිනවා. පශු වෛද්‍යවරයෙක් කියනකොට ඔබේ මනසට එන්නේ කුමක්ද? සුරතල් සතුන්ට ප්‍රතිකාර කරන කෙනෙක් විතරමයිද? නමුත් මහජන සෞඛ්‍ය, ප්‍රජා සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාවය, ඒ වගේම වනජීවි සංරක්ෂණයටත් පශු වෛද්‍යවරු ඍජුවම දායක වෙන බව ඔබ දන්නවද? ඉතින් ඒ පශු වෛද්‍යවරුන්ගේ කතාව කියන්නයි අපි මේ ගමන ආරම්භ කරන්නේ. කවුද? ආයුබෝවන් සහව සාදරයෙන් පිළිගන්නවා. මෙම channelයේ ශ්‍රී ලංකාවේ සුරතල් සත්ත්ව වෛද්‍යවරුන්ගේ සංගමයේ සමාජිකයන්ගේ සහයෝගයෙන් ආරම්භ කරන ලද්දා. අපි ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වූ ජාලයක්. ශ්‍රී ලංකාවේ සත්ත්ව සායන, සත්ත්ව රෝහල් තුලදී සුරතල් සතුන්ට ප්‍රතිකාර කරන පශු ශල්‍ය වෛද්‍යවරු. ඉතින් මෙම channelය එක සායනයක්, එක වෛද්‍යවරයෙක් ගැන නෙමෙයි. මේක එක හඬක්, එක වෘත්තියක්, එක වගකීමක්. ඉතින් සමාජ මාධ්‍ය තුළ සැරිසරනකොට පශු වෛද්‍යවරු විදිහට අපි දකින ගොඩාක් ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම මේ සුරතල් සතුන් සඳහා වෙන්වන පිටුවල අපි දකිනවා ගොඩාක් අය අහනවා බෙහෙත් අහනවා ලෙඩවලට, ඒ වගේම ලෙඩ මොනවද කියන එක අහනවා. ඉතින් මේකෙන් අපි අඳුනගත්ත දේ තමයි ඕගොල්ලන්ට සුරතල් සතුන්ගේ අයිතිකාරයෝ විදිහට බොහෝමයක් ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න. ඒ ලෙඩවලට අදාළව පෙන්වන්න ඕන පශු වෛද්‍යවරු කවුද? මේ ලෙඩ මොනවද? මේ ලෙඩවලට අදාළ බෙහෙත් ලංකාවේ තියෙනවද? ඒවා කොහෙන්ද සපයගන්නේ? මේ වගේ බොහෝමයක් ප්‍රශ්න ඕගොල්ලන්ගේ හිතවල තියෙනවා. ඕගොල්ලන්ට විසඳුම් නැති ප්‍රශ්න තියෙනවා. ඉතින් අන්න ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ප්‍රවීණ අපේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණ පශු වෛද්‍යවරු එකතු කරගෙන කරන වැඩක් තමයි මේක. වෙට් චැට් අපේ YouTube channel එක.
විද්‍යාව කියන්නේ සතුන්ට ප්‍රතිකාර කිරීම පමණක් නෙමෙයි. රෝග වළක්වා ගැනීමත් එහි එක් කර්මයක්. පශු වෛද්‍යවරුන්ගේ කාර්යභාරය විදිහට නිසි රෝග විනිශ්චය, නිසි ප්‍රතිකාර කිරීම, එන්නත් කරන වැඩසටහන්, සතු සුබ සාධනය, සතු පෝෂණය, සුනක වන්ද කරන වැඩසටහන් සහ එන්නත් කරණය ඇතුළත්. මතක තියාගන්න ඔබේ සුරතලාට විදින සෑම එන්නතක්ම ඔහුගේ පවුලටත් සමාජයටත් ආරක්ෂාවක් වන බව. ලෝකයේ One Health කියලා සංකල්පයක් තියෙනවා. ඒකෙදි සරලවම කියවෙන්නේ මහජන සෞඛ්‍ය, සත්ව සෞඛ්‍ය සහ පරිසරය එකිනෙකට දැඩිව බැඳිලා තියෙනවා කියන එක. ඉතින් මෙහෙදී පශු වෛද්‍යවරුන් විදිහට අපි ඇතුළත් වෙන්නේ කොහොමද කියන එක කිව්වොත් උදාහරණයක් විදිහට පරිසරයේ තියෙන මීඋන, ජල බීතිකාව වැනි රෝග සතුන්ගෙන් මිනිසුන්ට බෝ වෙන එක වළක්වන්න, පාලනය කරන්න වෛද්‍යවරු විදිහට අපි ඍජුවම දායක වෙනවා. ඉතින් මේ One Health කියන සංකල්පයේදීත් නිහඬවම නිහතමානීව පසුබිම් දායකත්වයක් සලසන්න පශු වෛද්‍යවරු සූදානම් වෙලා ඉන්නවා. චැනල තුළින් ශ්‍රී ලංකාවේ විවිධ ශ්‍රේෂ්ඨවල නියැලෙන පශු වෛද්‍යවරුන් ඔබට මුණ ගැහෙවි. ඔවුන්ගේ පුද්ගලික සහ වෘත්තීය අත්දැකීම් තුළින් සෞඛ්‍ය සම්පන්න සහ සතුටින් සිටින සුරතල් සත්වයෙකු ඔබගේ නිවස තුළ ඇති කිරීමට අවශ්‍ය දැනුම මේ YouTube චැනලය ඔස්සේ බෙදා දෙනවා. ඒ මගින් අපට හැකියාව ලැබෙනවා ඔබගේ සෞඛ්‍ය වගේම මහජන සෞඛ්‍ය වඩාත් වර්ධනය කිරීමට. මේ වෘත්තීය ජීවිතයේදී අපලා අත්දැකීම් සහ ඇස් දැකීම් විශාල ප්‍රමාණයක් මේ YouTube චැනලය ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් සුරතලුන්ගේ මූලික සෞඛ්‍ය තත්ත්වයන්, ආහාර සහ පෝෂණ තත්ත්වයන්, එන්නත්කරණය සහ සතුන් නඩත්තුව පිළිබඳව සුපැහැදිලි රීපුරාම ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ඔබ ඔබේ සුරතලුන් පිළිබඳව සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව දැනට පවතින මිත්‍යා මත වලින් බැහැරව නිවැරදි අවබෝධයක් ලබා ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මේක බලන ඔබත් මහජන සෞඛ්‍ය වගේම සත්ව සෞඛ්‍යයේ අත්‍යවශ්‍ය හවුල්කරුවන්. ඔබ ඔබේ සුරතලා වෙනුවෙන් සිදු කරන පරීක්ෂාවන්, වාර්ෂිකව සිදු කරන එන්නත්කරණයන් වගේ දේවල් අනවශ්‍ය වියදමක් විදිහට සලකන්න එපා. ඒවා ඔබ ඔබේ සුරතලා වෙනුවෙන් ආදරය, කරුණාව පෙන්වන අවස්ථාවක් වගේම ඔබ කොතරම් වගකීම් සහගත පුද්ගලයෙක්ද කියලා පෙන්වන අවස්ථාවක්. ඉතින් ඔබ ඔබේ පශු වෛද්‍යවරයාට සහාය වෙනවා කියන්නේ මේ විදිහට ඔබේ සුරතලාව පරීක්ෂා කරන්න, ආරක්ෂා කරගන්න ඔබේ පශු වෛද්‍යවරයාට ඔබ සහාය වෙනවා කියන්නෙම ඔබ වඩාත් සුරක්ෂිත ලංකාවකට දායක වෙනවා කියන එක. ඔබත් පශු වෛද්‍යවරයෙක් වීමට සිහින දකින ශිෂ්‍යයෙක් නම් ඔබට වෘත්තීය කැපවීම, කරුණාවන්තකම සහ ශක්තිමත් සිතක් අත්‍යවශ්‍යයි. එහි ප්‍රතිලාභ වශයෙන් ඔබට සතුන්ගේ ජීවිත රැක බලා ගැනීමේ ගෞරවය සහ සමාජයට සේවය කිරීමේ ගෞරවය හිමි වෙනවා. ඉතින් මේ channel අපි මාධ්‍යයක් කරගන්නවා ඔබට ඒ සඳහා ඇති උනන්දුව තව තවත් වැඩි දියුණු කිරීමට. සුරතල් සත්ව හිමියන්, ශිෂ්‍යයන් වගේම සුරතල් සත්වන්ට ආදරය කරන ඔබ වෙනුවෙන්මයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. හිත මිතුරන් අතර ෂෙයා කරන්න. පශු වෛද්‍ය විද්‍යාව ගැන තියෙන ගෞරවය, අවබෝධය හා විශ්වාසය අපි ගොඩනගමු. මම ආයෙත් කියන්නේ පශු වෛද්‍යවරුන් කියන්නේ නිකම්ම සත්ව වෛද්‍යවරුන් නෙවෙයි. අපි සෞඛ්‍ය වෘත්තීයවේදීන්. අපි මහජන සෞඛ්‍ය ආරක්ෂකයින්.
අපි ශ්‍රී ලංකාවේ පශු වෛද්‍යවරු. සත්වයන් සුරකිමින් ඔබවත් සුරකිමින්.